ඔයා ෆෝන් එකකින් කරන හැම වැඩම Facebook එකෙන් බලන් ඉන්නවා කියලා දන්නවද? ඔයාට ඒක නවත්ත ගන්න කැමති නම් මේ වීඩියෝ එක බලන්න නැත්නම් අයින් වෙලා යන්න. ඔයාගේ බැංකු කටයුතු, ඒ වගේම ඔයා යන වෙබ්සයිට්, ඒ වගේම ඔයා පාවිච්චි කරන ඇප්, ඒ වගේ ඔයාගේ පෞද්ගලික තොරතුරු ෆෝන් එකට ලැබෙන ඔක්කොම ඉන්ෆර්මේෂන් ගන්න ඔප්ෂන් එකක් Facebook එකේ තියෙනවා. ඒ ඔප්ෂන් එක ඔයාගේ Facebook එකෙන් ඕෆ් කරන්න පුළුවන්. අපි දැන් ඒක තමයි බලන්න යන්නේ. ඔයාලා මුලින්ම ඔයාලගේ Facebook එකේ settings එක open කරගන්න. setting එක open කරගත්තපුවාම ඔයාලට මේ වගේ account center කියලා එකක් පෙන්නනවා. ඔයාලා මේක open කරගන්න. මෙතන ඔයාලට පෙන්නනවා your information and permission කියලා තැන. ඔයාලා අන්න ඒකට click කරගන්න. එතකොට ඔයාට එනවා මෙන්න මේ වගේ menu එකක්. මෙතන ඔයාට පෙන්නනවා your activity of meta technology කියලා. අන්න ඒක ඔයාලා open කරගන්න. මේක open කරගත්තපුවාම මෙතන පහලින් ඔයාලට පෙන්නනවා manage future activity කියලා. ඔයාලා මෙන්න මේකේ disconnect future activity කියන එකට ටික් එක දාගන්න. දාගෙන මෙතන පල්ලෙහාන් තියෙන continue කියන බටන් එක බිව්වහම ඔයාලට මෙන්න මේ වගේ menu එකක් එනවා. ඔයාලට ඒන list එක කියවලා බලලා තීරණය කරන්න පුළුවන් ඔයාලට මේකෙන් හම්බ වෙන වාසි අවාසි මොනවද කියලා. ඉතින් මේක මම සිංහලට translate කරලා තිනවා. ඔයාලට සිංහලෙන් බලා ගන්නත් පුළුවන්. ඔයාලා මේක කියවලා ඉවර වෙලා මෙතන පෙන්නන වැටින් disconnect future activity කියලා. අන්න ඒක උඩ ක්ලික් කරන්න. මේ විදිහට කළා ඔයාගේ පෞද්ගලිකත්වය ඔයාට ආරක්ෂා කරගන්න පුළුවන් වෙන කෙනෙක් අතර යන්න නැති වෙන්න. ඉතින් එහෙනම් වීඩියෝ එකෙන් දැනුවත් වුණා නම් ලයික් එකක් කමෙන්ට් එකක් දාන්න යන්න. අනිත් අය දැනගන්න ෂෙයා කරන්න. හැමෝටම ජය වේවා.